පානේ බීම ජොලිය ගෑනු නොදන්නේ මේ මද්දපාන බීම ජොලිය ගෑනු නොදන්නේ කසාද බඳින වයසේ ඉන්න කෙල්ලෝ දෙන්නේ කියන සින්දු. ඒ මදිවට අඳන් ඉන්නේ ඇඳු. දුව මං වාට කියලා තිනවා ෂෝට් බෝට් අඳින්න පිළිවෙලකට ඉන්න කියලා. ගෙදර අයියා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා කියලා හොඳට මතක තියාගන්න. ඔයලා මටත් එක්කයි මං කිව්වේ. ඇන්ටි මටත් එක්ක හින්ට් එක ගැහුවා. ඇත්තටම උඹලා මට පිස්සුද බං? ආදි කාලේ අදහස් තියෙන්නේ. ගණන් ගන්න එපා බං ඕවා. මේ ඒක නෙවෙයි. ඔබේ ජොබ් එකේ ප්‍රොමෝෂන් පාටි එක කවද්ද දෙන්නේ? දාමු මං කියන්නම්. ඔය ළමයාත් ඉන්න එක හොඳයි. දැන් දෙන්නටම අවුරුදු 30 පැනලා නේද? කසාද බඳින්න අදහසක් නැද්ද? පහුවෙන්න ළමයෙක්වත් හදාගන්න බැරි වෙන එකයි අන්තිමට වෙන්නේ. අනේ ඇන්ටි මට නම් දැම්ම කසාද බඳින්න අදහසක් නැහැ. මගේ ජීවිතේ තියෙනවා ඊට වඩා ටාගට්. මුලින්ම හොඳ ජොබ් ඔෆර් එකක් අරගෙන ඊට පස්සේ හොඳ ජීප් එකක් ගන්න එක තමයි මගේ ලයිෆ් එකේ මේන්ම ටාගට් එක. නැත්තම් ඉතින් කසාද බඳින මිනිහගෙන් කකා බිබී ඒ මිනිහා කියන විදිහට ජීවත් වෙන්න නෙවෙන්නේ. නැද්ද මචෝ? ඔය ළමයාගේ අම්මලා පව්. මම නම් වැඩි දවසක් මෙයාට මෙහෙම ඉන්න දෙන්නේ නැහැ. කෙල්ලෙක් වුණාම රස්සාව කරා වගේ නෙවෙයි. වයසට ගියාම Tamanටම කියලා Tamanව බලා ගන්න කසාද මිනිසෙක් ඉන්නම ඕනේ. ශාලිකා අපේ අම්ම ওই කතාව ওই විදිහටම කියලා තමයි අපේ අක්කගේ ජීවිතේ විනාශ කළේ. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කර ඉද්දි කොහෙද මිනිහෙක් කසාද බඳලා දුන්නා. කසාද බැන්දා ඊට පස්සේ රස්සාවට යන්න දුන්නේ නැහැ. අක්කත් රස්සාවෙන් අයින් වුණා. ඒ වෙලාවේ මම කියද්දි රස්සාවෙන් අයින් වෙන්න එපා කියලා අපේ අම්ම ඕකමයි කිව්වේ. නෑ ගෑනලම කරා මිනිහෙක් ඉන්න ඕනේ රස්සාවක් කරන්න හොඳ නෑ මිනිහට සලකන්න ඕනේ. අන්තිමට මොකක්ද උනේ? බැන්දර පස්සේ ඌ වෙන ගෑණියෙක් එක්ක ගියා. අපේ අක්ක ළමයෙක් එක්ක අනාථ වුණා. ඔයා හදන්න මේක මට කරන්නද? ආ ඔබේ ජීවිතයේ තීරණ ගැනීමට ඔබට අයිතියක් ඇත. මේ ඔබේ ජීවිතයයි. දෙමාපියන් ලෙස ඔබද ඔබේ දරුවාගේ ජීවිතයට බලපෑම් එල්ල කිරීමට පෙර මදක් සිතා බලන්න.